අද මේ පටන් ගත්තේ ඇසලපුර පසළොස්වක පෝය දවසයි. අද නම් අපි දෙන්න විතරක් නෙමේ අනුරාධපුරේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අක්කයි අයියයි එයාලගේ බබාලා දෙන්නයි අපි ටික ඔක්කොම තමා මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ අද. අපි ඉතින් ඔක්කොමලා බයික් දෙකේ තමයි යන්න ලෑස්ති වුණේ. පෝය දවසට බස් එහෙම ටිකක් අඩුයිනේ. ඒත් නිදහස් ඉතින් බයික්ේ යන ගමන. අපි ඉතින් කොහෙ ගියත් ගණපති කෝවිලක් ගාවින් අතර කරලා ඉවර වෙලා ආශිර්වාද එහෙම අරගෙන තමා අපි යන්නේ. බලන්නකො ඉතින් අද අපිට හම්බුණු කෝවිලේ ලස්සන. අපි ඉතින් ආශිර්වාද එහෙම අරගෙන දැන් යන ගමන් ඉතින් උදේට කෑම එහෙම මොකුත් කාලා ආවේ නෑනේ. ඉතින් අපි උදේට ඉතින් සෝටිස් එකක් කාලා කිරි එකක් බොන්න තමා මේ කඩයක් ගාවින් අතර කරේ. අපි ඉතින් අද අනුරාධපුරේ යන්නේ විශේෂ වැඩකට. සිල් සමාදන් වෙලා ඉන්න උපාසක උපාසිකාවන්ට දවල් දාන දෙන්න තමයි යන්නේ. අද ඒ වුණාට චුට්ටක් පරක් වුණා. අපි එද්දි ගෙදර ඉන්න අක්කා පරිප්පු එක හදලා දවල් දාන එක එහෙම හදලා තිබ්බේ. අපිට තිබ්බේ ඉතින් ඉතුරු සුළු වැඩ ටික ඉවර කරලා දාන ටික එහෙම ඔක්කොම හදලා සම්පූර්ණ කරගන්න. එළවලු බත හදන්න කැරට් ලීස් ටික එහෙම කපාගෙන ඒ ටික වෙනම අයින් කරලා බොංචි කරියට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරලා ඒ ටික තෙල් දාලා ලිපේ තියලා දැන් ඉතින් චිලි පේස්ට් එක එහෙම හදලා ඉවර වුණු ගමන් අල කරිය හදාගෙන ඉවර වුණා නම් අපි ඉතින් දවල් දානේ අවශ්‍ය ටික ඉතින් ඔක්කොම හදලා ඉවරයි. අපි පිළියෙල කරගත්තු දානේ ටික ලස්සන පිරිසිදු භාජන වලට එහෙම අයින් කරලා ඉස්සෙල්ලම ඉතින් යන කට්ටියට දානේ ටික දුන්න අරගෙන යන්න. මට නම් ඉතින් චුට්ටක් පරක් වුණානේ පන්සලට යන්න. දැන් නම් ඉතින් මේ පන්සලේ තමා ඉන්නේ අපි ඔක්කොමලා ටික. අපි වගේම ගමේ කට්ටිය සිල් සමාදන් වුණු උපාසක උපාසිකාවන්ට දානේ හදාගෙන ඇවිත් තියෙනවනේ. අපි ඉතින් බුද්ධ පූජාව එහෙම තියලා ඉවර වෙලා දැන් ඉතින් මේ ලෑස්ති වෙන්නේ දානේ ටික බෙදන්න. උතුම් වූ ඇසලපුර පෝය දවසේ මේ වගේ ලොකු පින්කමක් කරගන්න ලැබුණු එක නම් අපේ ඉතින් ලොකු වාසනාවක්. අපි සංසාරේ කොහේ හරි ආත්මයක පින්දහම් කරපු හින්දා තමයි අපිට මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්නේ. ඒ ඉතින් ලැබුණු මනුස්ස ආත්මයේ පින්දහම් කරලා නිවන් දකින්න තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න ඕනි අපි කවුරුත්. අපිටම කියලා මුදල් වියදම් කරලා දානයක් දෙන්න බැරි වුණත් කවුරු හරි දෙන දානයක් දිහා බලලා සතුටු වෙලා ඒකට අනුමෝදන් වුණත් ඒත් ඉතින් අපිට පිනක් තියෙනවනේ. දානේ ටික එහෙම බෙදලා ඉවර වෙලා දැන් ඉතින් එළියට වෙලා ඉන්නේ නිදහසේ ඉතින්. පන්සල පිහිටලා තියෙන ස්ථානේ ඉතින් හරි ලස්සනයි. පන්සල ගාවම ලොකු වැවක් තියෙනවා. ඒ හින්දා ඉතින් පායන කාලෙට නම් ඉතින් අවුවසැර වැඩි වුණාට වහින කාලෙට නම් ඉතින් පන්සල මීටත් වැඩිය ලස්සනට තියෙනවා ඇති. මං නම් ඉතින් මේ ලෝකේ ආස කරන එක දෙයක් තමයි ඉතින් බෝධීන් වහන්සේ නමක් ගාව නිදහසේ ඉන්න එක හිතට මාර සැනසීමක් දැනෙන්නේ. ඉස්සර ඉතින් අපි චූටි කාලේ බෝධි පූජාවක් එහෙම තියෙනවා කියලා කිව්ව ගමන් පන්සලට යන්න මාර ආසාවක් තියෙන්නේ. බෝමලු ඇමදලා මල් ආසන සුද්ධ කරලා ඒ දේවල් කරන්න ඉතින් අපි චූටි කාලේ ඉඳන්ම ආසයිනේ. අපේ ජීවිතත් ඉතින් හරි ලස්සනට ගලා යනවා නේද? මේ පන්සලේ තියෙනවා යසෝදරා රහත්තරණින් වහන්සේගේ පිළිමයක්. ඉතින් හස්බනුයි මායි දෙන්නත් එක්ක ඉතින් යසෝදරා රහත්තරණින් වහන්සේට වඳින්න තමයි මේ අපි යන්නේ.
මං ඉතින් පුරුද්දක් විදිහට ගෙදරත් යසෝදරා රහත්තරණින් වහන්සේට මල් පහන් එහෙම පූජා කරනවානේ. පන්සලේ දානේ වැඩ කටයුතු ටික එහෙම ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි ඉතින් ආයෙත් අක්කිලාගේ ගෙදර ගිහින් ඉවර වෙලා දවල්ට එහෙම කෑම කාලා ඉවර වෙලා ඉතින් ආයෙත් ගෙදර යන්න තමා මේ දැන් ලෑස්ති වෙන්නේ. අපිට ඉතින් ගෙදර යන පාරේ හම්බෙනවා ඉතින් මුතුමාරි කෝවිල. මං නම් ඉතින් එකපාරක් ගිහින් තියෙන්නේ. අදත් එක්ක ඉතින් දෙපාරයි තමා. ඒ කෝවිලත් හරි ලස්සනයි යන්නේ. කෝවිලට ගිහින් ආශිර්වාද එහෙම අරගෙන ගෙදර යන ගමන් අපිට පළවෙනි බත්දන්සල හම්බුණා. ඒකෙන් ඉතින් බත්දන්සලට ගිහින් කෑම ටිකක් එහෙම කාලා අනුරාධපුරේ පැත්තට යන ගමන් ආයෙත් දන්සලෙන් හම්බුණු කෑම ටික නම් ගොඩාක් රසයි. දන්සල් දීපු හැමෝටම ගොඩාක් පින් අයිති වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. රාජරට කියන්නේ ඉතින් වැව්බැඳි රාජ්‍යයනේ. ඕන් ඉතින් අපි තිසා වැවෙන් නාන්න ආවේ. නාලා ඉවර වෙලා අටමස්ථාන එහෙම වැඳ පුදාගෙන ගෙදර යනවා රෑ වෙන්න ලං වෙලා. අද නම් ඉතින් තිසා වැවේ නාන්න ගොඩාක් අය හිටියා. ඒ වගේම තමයි වතුර එහෙමනම් ටිකක් හිඳිලා වෙසප්පෝයට එද්දි ඔය තරම්ම වතුර හිඳිලා තිබ්බේ නෑ තිසා වැවේ. සුදු පාට මල් එහෙම අරගෙන අපි ඔක්කොමලා යන්නේ අද තෝපාරාම චෛත්‍ය වන්දනා කරගන්න. හැමදාම ඉතින් අපි දෙන්නාවත් රුවන්වැලිසෑයටයි ජයශ්‍රී බෝ හාමුදුරන් වහන්සේ වැඳගෙන ගෙදර ගියා වුණාට අටමස්ථානේ ඉතුරු චෛත්‍ය වඳින්න කවදාවත් මං එහෙම එන්නේ නෑනේ. අද ඉතින් ඒ චෛත්‍ය වැඳගෙන යන් කියලා තමයි අපි ඔක්කොම කතා වුනේ. මේ දවස්වල නම් ඉතින් අවුසැර වැඩි හින්දා අටමස්ථානේ වඳින්න එනවා නම් ඉතින් දවල් එන්න එපා, ටිකක් හවස් වෙලා එන්න. එතකොට ඉතින් අවුව එහෙම සැර නෑනේ. නිදහසේ වැඳ පුදාගෙන යන්න පුළුවන්. මාත් ආසයි චෛත්‍යයකට මල් වලින් චෛත්‍යයක් හදලා පූජා කරන්න. තෝපාරාම චෛත්‍ය ළඟ කඩල දන්සලක් දුන්නනේ. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. දැන් නම් අපි ඔක්කොමලා යන්නේ අබේගිරිය චෛත්‍ය වඳින්න. ඊළඟ කොටස දෙවෙනි වීඩියෝ එකෙන්